මෙයා එතකොට කවුද? ධෝනි. ආටරක් එක හදවන්න යන්නේ. කිව්වට මල්ලේ මං සාරේ මේවට බයයි. හරිද? කොහමරි? දැන් මං යනවා. නෝනද මට හම්. ඒක තමයි ඉතින් ආවේ. මේ වැඩේ කතා කරන්න කලින් රවුමක් යන්න ඕනේ මම හිතාගෙන බයයි. රවකින්. නෝන්නත්. මේ පැත්තට එන්නේ ප්‍රධාන පාර. මේ පාර වෙන්න බෑනේ. අර පැත්තට මේ පැත්ත වෙන්න ඕනේ. අවුවර පේන පාර. ඒකම තමයි අපේ 3D printing එකයි ඒ ටික ඔක්කොම යන්නේ. ඒක අපේ ටීම් එකක් කරන එක. රියල් ස්ටේට් එක තියෙනවා. තව කීපයක් තියෙනවා හොටල්ස් ටික තියෙනවා. හොටල්ස් කරනවා? හොටල්ස් තියෙනවා. රයිට්. අයතරලක් තියෙනයි. නේ. ඇයි විලා එකක් තියෙනවද මොරොඩු? ඒකේ දැන් මාකටිං ඒජන්සියක් තියෙනවා. ඒක ප්ලේන් නම ගන්න යන්නේ. අන කියන්න බෑ. තාම කියන්න බෑ ඒක. ඒක රාසාවට තමයි ඉගෙන ගත්තේ. දැන් එහෙනම් ප්ලේන් එක කෙලවගෙන යන්න පුළුවන්ද? ඒ කියන්නේ යන්න පුළුවන් වහින්න බෑ. ආම ට්‍රේනින් එක ඉවරලා ආයෝද. මේක ඔයා යෝගෙන යන්නේ නැද්ද? අඩුයි මම හිතනවා. අර ප්ලේන් එක ටේක් ඔෆ් කරනවා. මම හાર્ට් ඇටැක් එකක් හදවන්න යන්නේ. අර ඉස්සර ඩිෆෙන්ඩර් ෆීලිං එක දැන් ඒක ටිකක් අර ටෆ් වැඩි නේ. නෑනේ. මේක පොඩි ලක්ෂරි ගතියක් තියෙනවා ඉතින්. අපි බිස්නස් එක කතා කරගන්න යන්නේ. ඔකේ කම්පැනි පැත්තට. මේක කොහොම හරි දැන් තම්නේල් එකට අනුරාධ මල්ලි මේක නක් ගන්න ඕනේ. ආයෙත් යයි හැබැයි මේ බස්සල යන සීන් එකක් තියෙනවා. මේකත් බලතියන් බලන්න. කිලෝ කීයද පුළුවන්? 150 කිලෝ 150. ඒක බලමු. මහත සුද්දන්ට හදලා ඇත්ත මේක. මේකයි දැන් මම නගිම කිව්වට මල්ලේ මං සාරේ මේවට බයයි. හරිද? අබ්බෝ ඉනි මං වර නගින්න. හරිද? දැන් උඩද? දැන් මේක බහින හැටි හිතන්න ඕනේ. බහින්න ඕනේ නේ. ජම්ප් එකක් දාමුද මොකද කියන්නේ? වා ෆිසික්ස් වලින් හදලා කියන්නේ මේකෙන් දැම්මොත්. ඔව්. කකුල කැඩෙන්නේ නැහැ නේද? ඒක ප්‍රැක්ටිකලි කරලා බලන්න වෙනවා. අපි ෆිසික්ස් ප්‍රැක්ටිකල් ලෙසන් එකක් කරමු. ප්‍රැක්ටිකල් එකක් කරමු. මම පන්නලා දෙනවා. මම පන්නවා. තුන්නතත් මම පනින්නවා. බහිුනේ? බහිමුනේ දෙක. කරන්ට් ආරෙව් තියනවා කනගාවි කියන. මේ දවස් ටික හොඳ තම්නේල් එකක් ආයෙම නැහැ. ඒක තමයි මම අන්නන්මලට කිව්වේ අනිවාර්යයෙන්ම මේ තම්නේල් එක මේකට ගමු කියලා. හරි. එළගිරි. මේ ඉන්නේ රිකුල අපේ චෑම. හයි. හලෝ හයි. කොහොමද? මොකද වෙන්නේ? ඉතින් පොඩ වැඩයි ඉතින්. ඕකේ බොයිස් මං ඉතින් මේ මෙයාලගේ ටීම් එකේ කට්ටියට ගෙනාපුවා කන්න පටන් ගත්තා. මේ අර මොනවා මේ අයිටම් බොරුවට ප්‍රින්ට් කරපුවා. ඔව්. ටාටන් අපිත් තවමඩයක් ගහ ගන්න ඕන. කවුරුත් අහන්න යන ප්‍රශ්න මේ ඇත්තද කියලා මේක. ඩගන් දිනුවා කියනවා මෙන් ඩොලර් 10000. කවුද හොයන්නේ? ඉන්නේ අපි මේ සීඩ් රවුන්ඩ් එක ළඟ ඉස්සරහගේ හදන්න අපි කම්පිටිෂන්ස් වලට ගොඩාක් ගියා. මෙයාට චෙක් කරලා දෙන්න කිව්වන හරිනේ. කෝඩ් 10 විතර. දේශී. මේවට ඇඩ් ඔන්න ඇනේ. මෙතන තමයි ඔයාලගේ printing scene එක නේ. මොනවද print කරන්නේ? medical support devices තියෙනවා මේව නම් නේ. තමයි soldiers print කරන්නේ. disabilities තියෙනවානේ. disabilities තියෙන කට්ටියට ඒගොල්ලන්ට customize කරපු විදිහට හදපු support devices. මේක දේවල් තියෙනවා. ඉතින් මේක උදාහරණයක් විදිහට ටැප් කරාම මේක කියව කරන්න දැන් මේ UV light එකෙන් කියවන එක තමයි එන්නේ. ඒකලා මේක hardening කරන්න තමයි මේ UV light එක මෙතන අංගලේ. Okay, thank you Heisenberg. ඔගේ අයියේ ක්ලාස් එකේ මතලම ක්ලාස් එකේ ළමයින්ට කිව්වා පොඩි ප්‍රොමෝෂන් එකක් ඒ වැඩේට තියෙන හදපු මේ ෆිසිකල් ස්ටුඩියෝස් තියෙනවා ඔය කොළඹ පැත්තේ ඒවට හදපු ලස්සන නරක් ඉතින් මෙයා එතකොට කවුද? මේ තමයි හිමසරා ධෝනි. ධෝනි නෙමෙයි
හැමරේ ඉන්න පිටි පස්සේ වෙලේ නෑ මෙතන වායි Video tuh, time tiba, Bang. ඔයාගේ එකක් තියෙන්නේ නෑ අපේ ඔය ලෙක්චරර්ස්ලා පැනල් එකක් ඉන්නවා වැඩ යනවා ඉතින් දිගටම වැඩ යනවා අපේ පොඩි වෙලාවක් ඉතින් මෙතන ෆ්‍රී වෙලාවක් එන්න කියලා හරි හරි අපි යනවා Kita කරමු ජය